ඔයාගේ අවුරුදු ගානක මහන්සිය දහස් ගණන් සබස්ක්‍රයිබර්ස්ලා එක දවසකින් නැති වෙන්න පුළුවන් කියලා දන්නවද? ඉතින් මේ වැරද්ද ගොඩක් අය කරන්නේ දැනගෙන නම් නෙමෙයි නොදැනුවත්ව කරන වැරදි කිහිපයක් නිසා. ඉතින් කොපිරයිට් ක්ලේම් එකයි ස්ට්‍රයික් එකයි කියන්නේ ගොඩක් කට්ටිය එකක් කියලා හිතාගෙන ඉන්නවනේ. නැහැ, ඒක දෙකක්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ කොපිරයිට් ක්ලේම් එකයි ස්ට්‍රයික් එකයි කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාගේ channel එක අලුත් දූවිලි වෙලා යන්න කලින් මෙන්න මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්නත් අමතක කරන්න එපා. මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට ඔයාගේ channel එක ගොඩක් ආරක්ෂා කරගන්න පුළුවන් වගේම ඔයාලගේ YouTube journey එකට ගොඩක් වැදගත් වෙන තොරතුරු කිහිපයක් එක්ක රහස් කිහිපයකුත් අද වීඩියෝ එකේ අන්තර්ගත කරලා තියෙනවා. එහෙනම් අපි අද කතා කරමු මොනවද මේ secrets කියලා. මුලින්ම අපි කතා කරමු කොපිරයිට් ක්ලේම් එකක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය කොපිරයිට් ක්ලේම් එකක් ඔයාලට එන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඔයාගේ content ID එක හරහා. මේක කොහොමද එන්නේ? හිතන්නකෝ ඔයා වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් එහෙම නැත්නම් සින්දුවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් චිත්‍රපටි කෑල්ලක් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරගෙන ඔයාගේ වීඩියෝ එක එහෙම නැත්නම් ඔයාගේ content එකට දානවා. මෙන්න මේ විදිහට ඔයාගේ content එකට දාලා ඔයා YouTube එකට අප්ලෝඩ් කරලා කියලා හිතන්නකෝ. මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරාට පස්සේ YouTube AI මාර්ගෙන් මේක අනිවාර්යයෙන්ම 100%ක්ම මේක අඳුන ගන්නවා ඔයාගේ නෙමෙයි වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක්. එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ unauthorized වීඩියෝ කෑල්ලක් තමයි මේකට ඔයා දාලා තියෙන්නේ කියලා. මේකෙන් ඔයාගේ channel එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් මේ වීඩියෝ එකෙන් ලැබෙන සල්ලි ටික යන්නේ නියම අයිතිකාරයට. සමහර වෙලාවට ඔයාට පුළුවන් මේ සින්දුව අයින් කරන්න නැතුව මියුට් කරලා දාන්න. එහෙම නැත්නම් මේ සින්දුව රීප්ලේස් කරලා දාන්න පුළුවන්. මෙන්න මේ හරහා ඔයාට ලැබෙන මුදල් ටික ඔයාගේ අතටම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ දේ මම කිව්වේ කොපිරයිට් ක්ලේම්ස් පිළිබඳව. ඊළඟට අපි කතා කරන්න යන්නේ භයානක රතු කාඩ් එකක් පිළිබඳව. මෙන්න මේක තමයි කොපිරයිට් ස්ට්‍රයික් කියලා කියන්නේ. හිතන්නකෝ ඔයාගේ YouTube channel එකට කොපිරයිට් ස්ට්‍රයික් එකක් බෙදලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ කොපිරයිට් ස්ට්‍රයික් එක ඔයාට එන්නේ ඇත්තම කියනවා නම් කවුරු හරි පුද්ගලයෙක් විසින් මැනුවල් රිපෝට් එකක් YouTube එකට ලබා දුන්නොත් විතරයි. ඉතින් YouTube එකට මේ විදිහට ලබා දුන්නාට පස්සේ හිතන්නකෝ ඔයාගේ content එකට මම කලින් කිව්වා වගේම ඔයා වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් අරගෙන වීඩියෝ ෆුටේජ් එකක් අරගෙන මේක ඔයාගේ content එකට දැම්මා කියලා. මෙන්න මේ විදිහට දැම්මට පස්සේ ඒ පුද්ගලයාට පුළුවන් නියම අයිතිකාරයට පුළුවන් මේකට ඔයාට කොපිරයිට් ස්ට්‍රයික් එකක් එවන්න. මේක YouTube එකට කියනවා යා. මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එකක් මේකළු හොරකම් කරලා කියලා. මෙන්න මේ විදිහට හොරකම් කරලා කියලා මැනුවල් රිපෝට් එකක් දැම්මොත් ඔයාගේ channel එකට කෙලින්ම YouTube එකෙන් කොපිරයිට් ස්ට්‍රයික් එකක් එවන්න හැමතේ කරන්නේත් නැහැ. හිතන්නකෝ ඔයාගේ වීඩියෝ එකකට කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදිලා තියෙනවා කියලා. ඉතින් මේ කොපිරයිට් ස්ට්‍රයික් එක මොකක්ද වෙන්නේ? දැන් අපි ඒක ගැන කතා කරමු. සාමාන්‍යයෙන් YouTube එකට කොපිරයිට් ස්ට්‍රයික් එකක් මම කලින් කිව්වා වගේම මැනුවල් රිපෝට් එකක් දැම්මම තමයි මේක එන්නේ. ඉතින් මෙතන මේ විදිහට ඔරිජිනල් කන්ටෙන්ට් ක්‍රියේටර්ගේ මේ විදිහට රිපෝට් එකක් යනවා කියලා කියන්නේ YouTube එකට කවදාවත් මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන්න බෑ. ඉතින් YouTube එක කරන්නේ ඔයාගේ කන්ටෙන්ට් එක කැලින්ම රිමූව් කරලා දානවා. මේක නැවත දාන්න එපා කියලා. ඒක ඇවිල්ලා තියෙන්නේ ගොඩක් උඩ තැනක නිසා ඔයාට නැවත ඒ වීඩියෝ එක පබ්ලිෂ් කරන්න පුළුවන් හැකියාවක් නැති වෙනවා. ඉතින් ඔයාගේ වීඩියෝ එකට කොපිරයිට් ස්ට්‍රයික් එකක් ආව ගමන් ඔයා YouTube එකෙන් වීඩියෝ එක ඩිලීට් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාගේ අවස්ථාව නැති වෙන එක. ඉතින් ඔයාට තියෙන්නේ කොපිරයිට් ස්කූල් සම්පූර්ණ කරලා දින 90 බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මොකද ඔයාගේ channel එකට එක තැන ස්ට්‍රයික් 3ක් වැදුනොත් ඔයාගේ channel එකත් එක්කම රිමූව් වෙලා යන්න පුළුවන් හැකියාව තියෙන නිසා දැන් මම කියලා දෙන්නේ යන්නේ කවුරුවත්ම කියලා දෙන්නේ නැති කරුණු ටිකක් පිළිබඳව. මේකේ පළවෙනි එක තමයි ඩිස්පියුට් කිරීමේ අවදානම කියලා කියන්නේ. හිතන්නකෝ ඔයාගේ වීඩියෝ එකකට කවදා හරි ක්ලේම් එකක් ආවා කියලා. මෙන්න මේ ක්ලේම් එක ආව ගමන් ඔරුවට ඔයා මේ වීඩියෝ එක මගේ කියලා ඩිස්පියුට් කරන්න යන්න එපා. මොකද අයිතිකාරයට පුළුවන් මේ ක්ලේම් එක ස්ට්‍රයික් එකක් දක්වා දීර්ඝ කරගන්න. ඉතින් ඒ නිසා 100%ක්ම ඔයාගේ නෙවෙයි නම් ඔයා අනිවාර්යයෙන්ම එකපාරෙන් ඩිස්පියුට් කරන්න යන්න. දෙවෙනි එක තමයි fair use කියලා කියන්නේ. YouTube එකේ විවිධ content creatorsලා beginnersලට කියනවා ඇත්තම කියනවා වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් උදාහරණයක් විදිහට ගත්තොත් චිත්‍රපටි කැල්ලක් කියලා හිතන්නකෝ. මෙන්න මේ චිත්‍රපටි කැල්ල තත්පර 5ක් එහෙම නැත්නම් තත්පර 5ට අඩුවෙන් වගේ අරගෙන ඔයාගේ content එකකට දැම්මට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ස්ට්‍රයික් එකක් එන්නේ නැහැ කියලා. ඒක මිත්‍යාව. මොකද ඔරිජිනල් content creator පුළුවන්
ඔයා තප්පර 5 පාවිච්චි කරත් තප්පරයක් පාවිච්චි කරත් එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ස්ට්‍රයික් එකක් එවන්න පුළුවන් හැකියාව තියෙනවා. තුන්වෙනි එක තමයි පර්මිෂන් කියලා කියන්නේ. පර්මිෂන්ස් වලදී අපිට ගොඩක්ම කතා කරන්න දෙන්නේ හිතන්නකෝ ඔයාගේ කන්ටෙන්ට් එකට ඔයා ලොං වීඩියෝ එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ෂෝට් වීඩියෝ එකක් දාන්න පුළුවන්. මෙන්න මේ ඕනම වීඩියෝ එකකට ඔයා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දානවා කියලා. ඔයා මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දැම්මොත් ඔයා අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ ක්‍රෙඩිට්ස් දෙන්න අමතක කරන්න එපා. ඉතින් මේකෙන් 100% බේරෙන්න බැරි වුණා බොහෝ වෙලාවට ඇත්තම කියනවනම් සානුකම්පිතව හිතන්නත් YouTube එක වගේම අයිතිකාරයන් අමතක කරන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් copyright free musics ගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ උඩ තියෙන i අකුරු press කරොත් ඔයාට ඒ වීඩියෝ එකක් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාට YouTube library එක පාවිච්චි කරොත් ගොඩක් වෙලාවට කිසිම ප්‍රශ්නයක් නැතුව ආගේ YouTube එකේ contents වලට free musics ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා content එකක් අනිවාර්යයෙන්ම YouTube එකට upload කරනවා නම් 100ට 200ක්ම බලන්න මේකට අනිවාර්යයෙන්ම මම credits දීලාද එහෙම නැත්නම් free music එකක්ද මම ගන්න ඕන permissions අරගෙනද මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ YouTube dream එක මෙතනින් නතර කරන්න එපා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රායෝගික දේවල් අනිවාර්යයෙන්ම දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්නත් අමතක කරන්න එපා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අනුන්ගේ දේවල් උස්සලා දිගු ගමනක් යන්න පුළුවන් හැකියාවක් නෑ. ඉතින් ඔයාගේ දක්ෂතාවයෙන් දෙයක් කරන්න අමතක කරන්න එපා. මොකද කියනවනම් අද ඔයාට මෙන්න මේ copyright claims, copyright strikes වද දෙනවා ඇති. නමුත් ඔයා කවදා හරි දියුණු වෙච්ච දවසක ඔයාගේ නිර්මාණ වලට ආරක්ෂාව දෙන්නත් මෙන්න මේ copyright strike එහෙම නැත්නම් copyright claims අමතක කරන්නෙත් නෑ. ඒ වගේම තමයි next video එකේදී අපි නැවතත් දවසක මෙන්න මේ වගේ ප්‍රායෝගික දෙයක් ගැන කතා කරමු. ඉතින් එතකන් ඔයාලා හැමෝටම tata bye see you කියන ගම අදට මම වීඩියෝ එකෙන් sign out වෙනවා. ඔයාලා හැමෝටම tata bye see you